එලෝ ජේසු පීටයි සියලුම දෙනාට උන්වහන්සේගේ කරුණාවත් දයාවත් නිරතුරුවම ඔබ තුල පවතිවා. හලලුයා. ජේසුනි ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා. යේසුනි ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා. ඔබගෙන් කොහිදෝ ඈතට යන්නේ, ඔබගෙන් කොහිදෝ මා සැඟවෙන්නේ, ඔබගෙන් කොහිදෝ ඈතට යන්නේ, ඔබගෙන් කොහිදෝ මා සැඟවෙන්නේ. ස්තුතියි ස්වාමීනි. එක මොහොතක් මම වහන්සේගේ පාමුලයටත් වෙනවා. ස්වාමීනි මේ වීඩියෝ එක බලන මේ ආසන සියලු දෙනා මා ඇතුළු ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේගේ සුරක්ෂිත දෑතට බාර වෙන දෙවියන්නනි. මක් නිසාද ඔබ වහන්සේගෙන් කොහේ යන්නට ස්වාමීනි, ඔබ වහන්සේගෙන් කොහොම සැඟවෙන්නද ස්වාමීනි. පියාණනි ඔබ වහන්සේ නැති තැන සීලු දෙ නිෂ්ඵලයි ස්වාමිනී. අනේ මගේ දේව පියාණනි, අපේ ජීවිතයේ සම්පූර්ණත්වය වෙන්නේ ඔබ වහන්සේ තුලයි. සුදාත්මයන් වහන්සේ ඔබ වහන්සේ මේ මොහොතේ මේ කාලය තුල ඔබ වහන්සේ ක්‍රියා කළ මැනමක් නිසාද ඔබ වහන්සේ නොමැති නම් අපේ ජීවිත විනාශයට පත් වෙන ස්වාමී. පියාණනි උන්වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව කරුණු කොටගෙන අපේ ජීවිතේ විනාශයෙන් ගැලුණා ස්වාමී. ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ක්‍රියා කළ මැන පියාණනි ඔබ වහන්සේගේ කරුණාව යටතේ අපේ ජීවිත නිදහස් කළ මැන මේ ලෝකෙ තුල ගමන් කරන්නට ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ ශක්තිය අප මත නිදහස් කළ මැන මක් නිසාද ඔබ වහන්සේගේ බලය නොමැතිව අපිට මේ ලෝකෙ තුල ගමන් කරන්නට බෑ ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. මේ මොහොතේ මේ වීඩියෝ එක බලන සියලු දෙනා ඔබ වහන්සේගේ සුරක්ෂිත දෑතට බාර කරන ස්වාමී. ඔබ වහන්සේගේ දයානුකම්පාව නිරතුරුවම තබන්න. මණ්ඩ උඩහසටවත් පහත පොළොවටවත් පොළොවෙන් යට ගැඹුරටවත් අන් කිසිම ඇවිල්ලකට ඔබ වහන්සේගෙන් අපිව වෙන් කරන්නට බෑ. හාලෙලූයා. ඔබ වහන්සේගේ කරුණාව තුල අපිව ගෙන ගිය මැනව. පියාණනි ලෙඩ රෝග වලට අන කරන නාසරි ජේසු ක්‍රිස්තුස්ගේ නාමයෙන් සුවය නිදහස් කළ මැනව ස්වාමී. ස්වාමී යම් කිසි කෙනෙක් ඉන්නවද වේදනාවේ කඳුලෙන් අද සැනසුම දෙන්න දෙවි පියාණනි. ඔබ වහන්සේගේ දවස පියාණනි මේ දවස නැවුම් දවසක් ස්වාමී. මේ දවසේ ඔබ වහන්සේගේ ආලේපය තුල හැම මිනිස්යාම ගෙන ගිය මැන ස්වාමී. බාධක මොන බාධකය තිබුණා එදා ඒ කඳු පවුරු බිඳ එළුවා වගේ ස්වාමී. ඒ යෙරිකෝ පවුර කැඩුවා වගේ අද ඉදිරියේ තියෙන මොන පවුරුණා ඔබ වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ කරුණ කොටගෙන වහන්සේ පවුර ඉවත් කරමින් වහන්සේ අප ශක්තිමත්ව ගොඩනගගෙන වහන්සේ අපිව ඉදිරියටම ගෙනියන්න යන නිසා වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මෙන්න අද දවස් සියලු වැඩ කටයුතු බාරයි. සියලු කාරණා වහන්සේට බාරයි. ඔබ වහන්සේ තුල සුද්ධ වූ ජීවිතයක් ගත කරන්නට ඔබ වහන්සේ තුල ගමන් කරන්නට අපහාට ඔබ වහන්සේගේ කරුණාව ලැබුවමන මේ සියල්ල ඉල්ලන්නේ අපි උත්සාහ මරුණා වූ නැවත නැගුණා වූ ජීවමානව නැවත අප අතර සිටිනා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයේ වටිනාකම නිසා. ආමේන්.